Hi guys, welcome to my YouTube channel. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මම සාමාන්‍යයෙන් මේ දවසේ කරන වැඩ කොහොමද කරන්නේ කියන එක පෙන්වන්න සහ මගේ බිස්නස් එකට ඇවිල්ලා තියෙන ඕඩර්ස් අලුතෙන් ඇවිල්ලා තියෙන ඕඩර්ස් අපි හදන්නේ කොහොමද කියන එක මේ වීඩියෝ එකකින් අද ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔක්කොටම කලින් මම කරන්නේ හැමදාම උදේට පුතුන් වැඳලා මේ විදිහට මල් පහන් පූජා කරලා එහෙම දවස පටන් ගන්න එක. මොකද තමන් අදහන ආගමක් සිහි කරලා දවස පටන් ගන්නවා කියන්නේ ඒ දවස ඒ කෙනාට මාරම විදියට සාර්ථක වෙනවා. ඉතින් හිත සතුටින් හිතේ නිදහසින් තමන් කරන ඕනම වැඩක් කරගන්න පුළුවන්. තමන් අදහන ආගමක් සිහි කරලා දවස පටන් ගත්තොත්. ඉතින් ඔන්න ඔය විදිහට මම බුදුන් වැඳලා කන්දවියන්ට වැඳලා ඊළඟට මම කරන්නේ එදා දවසේ මට ඇවිල්ලා තියෙන ඕඩර්ස් මොනවද කියලා බලන එක. ඉතින් අපිට ඕඩර්ස් දෙන්නේ වැඩි හරියක්ම අපේ WhatsApp එකට බිස්නස් එකට. ඉතින් ඒකේ බලනවා අපි මොනවද අපිට ඇවිල්ලා තියෙන ඕඩර්ස් කියලා. ඊට පස්සේ ඇවිල්ලා තියෙන අලුත් ඕඩර්ස් වලින් අපි ඉස්සෙල්ලාම බලනවා ඊට පස්සේ ස්ටොක් එකක් අපි ගාව තියෙනවද කියලා. ස්ටොක් එක නැත්තම් අපි කරන්නේ ඒ ඕඩර්ස් ටික හදන්න පටන් ගන්න එක. ඉතින් ඔය විදිහට අපි ඇවිල්ලා තියෙන ඕඩර්ස් ටික අපි චෙක් කරගන්නවා. චෙක් කරගත්තට පස්සේ අපි බලනවා මොනවද හදන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔය විදිහට ඉතින් හදන්න රෙඩි වෙන ගමන් ඒප්‍රන් එකක් දාගෙන අපි එහෙනම් බලමු කොහොමද ඒ ටික හදන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ බිස්නස් එකේ එන ඕඩර්ස් ටික හදන්න පටන් ගන්නෙ. අපිට අලුත් ඕඩර් එකක් ඇවිල්ලා තිබ්බා. ඔය ලෝටස් ෂේප් කැන්ඩල් හෝල්ඩර් එකෙන් පීසස් 5කුයි මිනි පුත්ත ස්ටැචු එකෙන් පීසස් 15කුයි සෙට් 15ක්. ඉතින් ඊට කලින් මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕන ජිප්සම් එක. අපි ජිප්සම් වලින් තමයි හදන්නේ. සිමෙන්ට් වලිනුත් හදලා දෙනවා කස්ටමර්ගේ රික්වෙස්ට් එක අනුව. ඉතින් ඔය විදිහට ජිප්සම් හොඳට මික්ස් කරගෙන ඔය විදිහට හොඳට මෝල්ඩ් එකට දාලා අපි ටැප් කරගන්න ඕන. හොඳට ටැප් කරගන්නේ එයා බබල් ටික නැති වෙන්න ඕන හින්දා. එයා බබල්ස් තිබ්බොත් ඒ තැන් වල පැච් තියෙනවා. ඒක එච්චර සාර්ථක නෑ ඊට පස්සේ ෆිනිෂ් ප්‍රොඩක්ට් එකට. ඉතින් ඔය විදිහට හොඳට ටැප් කරලා හොඳට ඔය විදිහට මෝල්ඩ් එකට දාගෙන ඒ ටික හදා ගන්න ඕන. ඉතින් ගොඩක්ම මේ වීඩියෝ එක ගේන්න මම හිතුවේ මොකද ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා කොහොමද මේක හදන්නේ කොහොමද මික්ස් එක හදාගන්නේ අපිත් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ කියලා දෙන්න පුළුවන්ද එහෙම කියලා. මට පුළුවන් විදිහට මම කට්ටියට මම දන්න දේවල් කියලා දෙනවා. ඉතින් සමහර කට්ටියට මැසේජ් වලට රිප්ලයි කරන්නත් බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ විදිහට මම වීඩියෝ එකක් දාන්නේ ගොඩක් කට්ටියට මේකෙන් එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් නිසා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෝල්ඩ් වලට අපි පෝ කරලා ඒ ටික හදාගන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේත් එක්කම අලුතෙන් පටන් ගන්න කෙනෙක් ඉන්නවා නම් අදහසක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න මං ගාව ජිප්සම් තියෙනවා විකුණන්න. ඉතින් ඊට පස්සේ ටික ඩ්‍රයි වෙන්න තියලා ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ උදේ ආහාර වේල ගන්න. අද උදේ කෑම වේලට තියෙන්නේ මොනවද කියලා බලමු. බත් තියෙනවා, බටු තෙල් දාලා තියෙනවා. බටු තෙල් දාලා තියෙනවා කියන්නේ මගේ මාර මාස කෑමක්. ඒකත් එක්කම කරෝල බෙදලා දෙනවා. කරෝල බෙදලා දෙනවා. ඊට පස්සේ පරිප්පු නැත්තම් මොනවා තිබ්බත් වැඩක් නැහැ. ඉතින් පරිප්පුත් එක්ක විතරක් වුණත් අවුරුද්දක් වුණත් එක දිගට ඔය කෑව හැකි. ඒ තරම් පූජනීය ආහාරයක් වෙලා තියෙන පරිප්පු. මේත් එක්කම කන වෙලාවට අනිවාර්යෙන් වීඩියෝ බලන්න ඕනේ. එක්ක YouTube එකේ මොනවා හරි බලනවා නැත්නම් ඔයගේ ෆිල්ම් එකක් දාන්න බලනවා. ඉතින් මේක ඉවර වෙනකම් බලන්නේ නැහැ. කන ටයිම් එක විතරයි. ඉතින් කන වෙලාවට කරන්න දෙයක් තියෙන්නත් ඕනේ. ඒ හින්දා ඉතින් කරන්නේ කන ටයිම් එකට ඔයගේ මොකක් හරි මූවි එකක් දාලා TV සීරීස් එකක් දාගෙන බලනවා. ඉතින් දැන් අපි කරන්න යන්නේ අපි හදාගත්ත ඒවා ඩ්‍රයි වුණාට පස්සේ ඩීමෝල්ඩ් කරගන්න එක. ඉතින් ඔන්න ඔය විදිහට ඔය පෙන්නන විදිහට පරිස්සමට ඩීමෝල්ඩ් කරගන්න ඕනේ. මොකද මෝල්ඩ් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මෝල්ඩ් එක ස්ක්‍රැච් වෙන්න පුළුවන්. මගේ එහෙම වෙලා තියෙනවා. ඉතින් එහෙම ඔයාලා කරන කට්ටිය ඉන්නවා නම් ඔයාලා පරිස්සමට ටික ඩීමෝල්ඩ් කරගන්න ඕන. ඉතින් ඔය විදිහට ඩීමෝල්ඩ් කරගත්තට පස්සේ අපි මේක ටිකක් වේලෙන්න තියන්න ඕන. මොකද තාම පොඩ්ඩක් තෙත ගතියක් තියෙනවා. ඊට පස්සේ අපි ওই ටික පොඩ්ඩක් අවුවේ වේලෙන්න තියලා තියෙනවා. ගොඩක් රස්නේ අවුවක නෙමෙයි මද පවඩි වගේ. ඉතින් අවුවේ වේලෙන්න ওই ටික මම හදාගත්ත ඔක්කොම සෙට් එක උතන තියෙනවා. ඒ වගේම තමයි තව කැන්ඩල්ස් ඕඩර් එකකටත් ආපු ඕඩර් එකක් උතන තියෙනවා. ඔයාලට මෙන්න මේ විදිහේ කැන්ඩල් කරන කට්ටිය ඉන්නවා නම් ඔයාලට මෙන්න මේ වගේ ලස්සන පොට්ස් අපෙන් අඩු මිලට ගන්න පුළුවන්.
ඉතින් එලිප්ටිකල් ෂේප් පොට්ස් තියෙනවා, රවුන්ඩ් වාසස් තියෙනවා, ගොඩක් අයිටම් අපි ගාව තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් අපේ WhatsApp නම්බරයකට WhatsApp නම්බරයකට මැසේජ් එකක් දාන්න. ඉතින් අවුවේ වේලන්න කියලා තමයි තිබ්බේ. මේ දවස් ටිකේ තාමත් අපිට පොඩ්ඩක් වහිනවා. අදත් එහෙම දවසක් තමයි අඳුරු කරලා තියෙන්නේ. ඉතින් කොහොමද ඔබ වේලන්නේ? හරි, එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපේ දවස යන්නේ. ඉස්සරහට තවත් වීඩියෝ එකකින් හමු වෙමු.